ඔයාලා දන්නවාද? හැම සාර්ථක මිනිසෙකුටම අතීතයක් තිබුණා. අද ලෝකයේ ඉහළින්ම ඉන්න හැම කෙනෙක්ම කවදා හරි දවසක බිඳුවෙන් පටන් ගත්ත අය. කාටවත්ම උපතින් හැමදේම ලැබෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔබට තියෙන දේ නෙවෙයි. ඔබට තියෙන කුඩා හෝ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද කියන එකයි. වැටෙන වාරයක් පාසා ශක්තිමත් වෙන්න. ජීවිතයට ප්‍රශ්න බාධක අසාර්ථක වීම එන එක නතර කරන්න බැහැනේ. හැබැයි ඒ හැම වැටීමක්ම ඔබට පාඩමක් කියලා දෙනවා. වැටෙන එක පරාජය නෙවෙයි. හැබැයි වැටිච්ච තැනම නැවතිලා ඉන්න එකයි පරාජය. වැටුණු තැනින් දූවිලි ගසා දාලා නැගිටින කෙනා තමයි කවදා හරි දවසක ලෝකය දිනන්නේ. හෙට දවස දිනන්න අද දවසේ ඔබට තියන්න පුළුවන් පුංචිම පුංචි පියවර තියන්න උත්සාහ ගන්න. අනිත් එක අන් අය සමග සැසඳීම නතර කරන්න. සමාජ මාධ්‍යවල හෝ අවට ඉන්න අයගේ සාර්ථකත්වය දැකලා තමන්ගේ ජීවිතය තමන්ගේ දක්ෂතා අවතක්සේරු කරගන්න යන්න එපා. හැමෝටම තමන්ගේම කියලා වෙලාවක් තියෙනවා. ඔබ තරඟ කළ යුත්තේ අන් අය සමග නොවෙයි. ඔබේම අතීතය සමගයි. ඔබ නිතරම ඇයි කියන හේතුව මතක තියාගන්න. ඒ කියන්නේ මම ඇයි මේක පටන් ගත්තේ කියන හේතුව. ඔබට මහන්සියක් දැනෙන විට වැඩේ අත්හැරලා දාන්න හිතෙනකොට මම ඇයි මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ කියන හේතුව මතක් කරගන්න. ඔබේ දෙමව්පියන්, ඔබේ දරුවන්, ඔබේ අනාගත සිහින ගැන හිතන්න. ඒ ඇයි කියන හේතුව ශක්තිමත් නම් ඔබට කිසිම වෙලාවක ඔබ පටන් ගත්ත වැඩේ අතහරින්න හිතෙන්නේ නැහැ. අනිත් එක විනය කියන දේ උද්‍යෝගයට වැඩිය වටිනවා. උද්‍යෝගය ඒ කියන්නේ මොටිවේෂන් එක කියන්නේ හිතට එකපාරටම එන ගැම්මක්. ඒක හැමදාම තියෙන්නේ නැහැ. හැබැයි විනය ඒ කියන්නේ ඩිසිප්ලින් එක කියන්නේ හිතට කම්මැලිකමක් දැනුණත් කරන්න අමාරු වුණත් කරන්න ඕනිම දේ කොහොම හරි කරන එක. ජීවිතයේ දිනන්න මනෝභාවයන් මත වැඩ කරන අය නෙමෙයි. විනයක් ඇතිව වැඩ කරන අයයි. අදම ඔබ ඔබගේ සාර්ථකත්වයට විනයක් ඇතුව පියවරක් තබන්න. ඔබේ සාර්ථකත්වයේ රන්දොරටුව අනිවාර්යෙන් විවර වෙනවා.